ගමන් විස්තරය යාපනයේ සිට තෙවිසක් සැතපුම් රිය මඟ යා යුතු දැක වියලුණු බිම් සමුදුරු තීරය අසබඩ මෙතරම් පියකරු ගමනක් නොගියෙමි වෙන යම් යල මහ දෙකෙහිම වපුරන කුඹුරුය එනමුත් සමුදුර රළ වැල නුදුරුය සෑමතැන හටගත් තල්ගස් පඳුරුය මඟ දෙපෙසෙහි වන සිරිසර සොඳුරුය මුහුදු මසුන් අල්ලන ගම් වැසියන් ගොඩ මඩ දෙකෙහිම වැඩටම රුසියන් දිය කල උකුලට අරගත් දැරියන් සිත සනසයි මඟ දෙපසෙහි දිසියන් සූරිය ගස් මඟ දෙපසෙහි සැදුනේ සැඩරැස් වල කන්ටය හිරමුදුනේ සිඳුදිය රැලි පිස මඳ නල ඇදුනේ ඔබ පිදුමට යන හින්දයි පුදුනේ සමහර තැන මඟ දෙපසෙහි මුදයි කලපුව මුත් එහි රළ වැල සෝදයි නැගෙන ගොස බුදු ගුණ ගීනාදයි හැම මොහොතෙම ගමනට සිත පාදයි මැටි පැලයෙහි තල් කොළ ඉහලන්නේ එය වට කොට කටු වැට බැඳ ගන්නේ බලමින් විසිතුරු එහි ගැමියන්නේ බුදු ගුණ සිහි කර පෙරටම යන්නේ තල්ගස් අරමින් සැදී මුඩු බිම්මය ඒත් වැඩ පෙළවල නියැලුන ගම්මය දුටු දුටු සැම දැකුමද මනරම්මය ඇතිවන්නේ ඉන් ගමනෙහි ගැම්මය විසිතුරු සක්ගෙඩි බෙලිකටු ගල්මල් විකුණන රූමතියන් සිටි සල්පිල් දැක දැක මග දෙපසෙහි සිරිමල් මල් යති එති දන ගන දැනගෙන කල්යල් රිය ගමනින් යා යුතු මඟ කෙලවර තොටුපළ හා හමු වෙයි මහා සමුදුර පුවඟු නැමති දිවයින තරණය කර එතැනින් අරඹන ගමනකි සමුදුර